හායි යාළුවනේ, අද ඉතින් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න යන්නේ අපේ බබාගේ බර්ත්ඩේ පාටි එක ඩෙකොරේෂන් කරපු විදිහ. ඉතින් මමයි හස්බන්ඩ්ුයි එකතු වෙලා තමයි ඩෙකොරේෂන් කරගන්නේ. ඉතින් ඒ වුණාට අම්මගේ තාත්තගේ සපෝට් එකත් හම්බුණා. බබාව දවල් වරුවේ සම්පූර්ණයෙන්ම බලාගත්තේ අම්මා. මට ඒ ටික කරගන්න. ඉතින් දැන් හස්බන්ඩ් එන්න කලින් මමයි බබයි බැලුම් පොව ගන්න තමයි හදන්නේ. ඉතින් ඒ වුණාට ඒ බැලුන් ඒ වෙලාවේ පිපිරුව හින්දා මං හස්බන්ඩ් එනකල් හිටියා. දැන් හස්බන්ඩ් ඇවිල්ලා තේ එකක් එහෙම බීලා ඉවර වෙලා තමයි දැන් අපි මේ ඩෙකොරේෂන් කරන්න පටන් ගන්නෙ. ඉතින් මම තෝරගත්තේ නිල් පාට කර්ටන් එකක්. ඉතින් අපි දැන් ඒක එල්ල ගන්න තමයි හදන්නේ. මම කැමතිම පාට නිල් පාට. ඒක ලා නිල් වෙන්න පුළුවන්, ඩාර්ක් බ්ලූ වෙන්න පුළුවන්. ඒ ඕනම නිල් පාටකට මං කැමතියි. ඉතින් අපේ බබා මේසේ උඩ නැගින්නමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ වැඩේ ටිකක් පරිස්සමෙන් කරන්න වුණා. මොකද අපේ අම්මත් හැම වෙලාවෙම ඇවිල්ලා බලලා යනවා බබා කොහෙද ඉන්නේ, බබාවත් කල්පනාවෙන් බලා ගන්න කියලා. මොකද එයා දැන් බිම ඉන්නේ නෑනේ, හැම වෙලාවෙම පුටු උඩ නැගලා මේසේ උඩට නගිනවා. ඉතින් අපි එයාවත් බලාගෙන කොහොම හරි අපේ වැඩ ටික කරගන්න තමයි මේ දැන් try කරන්නේ. ඉතින් ඊළඟට මම මේ වගේ බැලුන් ගෙනාවා අකුරු හැඩයට තියෙන. මම බබාගේ ෆස්ට් බර්ත්ඩේ එකට අර කාඩ්බෝඩ් එකෙන් ලියලා තියෙන අකුරු තමයි ගත්තේ. ඉතින් මම මේ සැරේ හිතුවා වෙනසකටත් එක්ක මේ බැලුන් වගේ තියෙන අකුරු සෙට් එක ගන්න. ඉතින් ඇත්තටම ඒක ගෙනල්ලා එල්ලුවාට පස්සේ හොඳ පෙනුමක් ආවා. බබාගේ ඉතින් ෆස්ට් බර්ත්ඩේ එකට අපේ මල්ලි, නංගිගේ හස්බන්ඩ්, මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි හැමෝම ඇවිත් හිටියා. හැබැයි මේ සැරේ අපි ඒ කවුරුත්ම නෑ. අපේ මල්ලි විතරක් එනවා අද රැට. ඉතින් නංගිට එන්න වෙන්නේ නෑ. ඒක නිසා අපි හිතුවා පොඩිවට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරමු කියලා. ඒ වුණාට මේ ඩෙකොරේෂන් එක හොඳට ආවා. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකෝ. මේ බලන්නකො යාළුවනේ, අපි මේ අකුරු ටික එල්ල ගත්තාම ඇත්තටම කොච්චර ලස්සනට තියෙනවද කියලා. මෙතන අකුරු ටිකයි කර්ටන් එකයි එකපාරට වගේ පෙනුනට එහෙම නෙමෙයි, කර්ටන් එක තද නිල් පාට. ඉතින් ටයිම් පාස් එකට අපේ බබත් මොනවා හරි කරනවා. ඉතින් ඒවත් බල hina වෙවි අපිට මේක කරද්දී ඉතින් ලොකුවට මහන්සියක් දැනුනේ නෑ. ඉතින් මට ගිය අවුරුද්දේදීත් මේ අවුරුද්දේදීත් බර්ත්ඩේ එකේ මේ වගේ වැඩ කරන හැම වෙලාවකම මතක් වුණේ ඊට කලින් අවුරුද්දේ කොහොමද මේ දවස්වල කියලා. මම ඉදිරියේදී මගේ ඩෙලිවරි ස්ටෝරි එක ගේන්නම්. හිතනවා ඒක ප්‍රයෝජනවත් වෙන යාළුවෝ ඉඳී කියලා. ඉතින් දැන් අපි හැපි බර්ත්ඩේ කියන අකුරු ටික මේ විදිහට එල්ල ගත්තා. ඊළඟට බැලුන් ටික පූග ගන්න තමයි හදන්නේ. ඉතින් ඒ වෙලාවේදී මල්ලි ගෙදර ඇවිල්ලා හිටියා. ඉතින් අපි තුන්දෙනාම එකතු වෙලා තමයි මේ බැලුන් ටික පූග ගත්තේ. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකෝ.
ඉතින් හස්බන්ඩ් බැලුන් දෙකක් පෝගනකොට මං එක බැලුන් එකයි පෝගව්වේ. ඉතින් අපේ අම්මටත් මං කිව්වා බැලුන් එකක් පෝගලා දෙන්න කියලා. ඉතින් අම්මා try කරලා බලලා අම්මා කිව්වා මට එක බැලුන් එකක්වත් පෝගන්න බෑ කියලා. මම දැන් බැලුන් දෙකක් එකට කරලා ගැට ගහ ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් ඔක්කොම බැලුන් ටික ගැට ගහලා ඉවරයි. ඉතින් ඊට පස්සේ නූලක් අරගෙන මම බැලුන් ටික මෙන්න මේ විදිහට එකින් එක පාටින් පාට තියලා එකම නූලකට ගැට ගහ ගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මේ ටික අපි කරන්නේ බර්ත්ඩේ එක දවසේ උදේ. ඉතින් මට ඒක මගේ යාළුවන්ට කියන්න බැරි වුණානේ. ඉතින් බබා නිදිය ගත්තා. ඉතින් අපි බැලුන් එක වැඩ කරනකොට එකක් හරි පිපිරුණොත් එයා ඇහැරෙයි. ඉතින් ඒක නිසා අපි ඒ ටික එහෙම නතර කරලා උදේ කරමු කියලා අපිත් නිදිය ගත්තා. ඉතින් උදේ තමයි අපි ආයෙත් වැඩ ටික පටන් ගත්තේ. අපි උදේ මේ ටික ඩෙකරේෂන් කරන කල් අම්මා කිරිබත් හදලා ලුණු මිරිස් හැදුවා. ඉතින් මල්ලි ඕන බඩු ටික ගේන්න කඩේට එහෙම ගිහින් ආවා. ඉතින් අපේ නංගි උදෙන්ම කතා කරා බබාට බර්ත්ඩේ එකට විශ් කරලා. මම බබා හම්බ වෙන හොස්පිටල් එකේ ඉඳදී මට ගොඩාක් උදව් කරේ මගේ නංගි. ඉතින් එයා මාව බලන්න ආවා. මොකද ඒ වෙලාවේ හස්බන්ඩ්ගේ ගෙදර හිටියේ. මම හිටියේ අම්මලාගේ ගෙදර. නංගි තමයි මට ලොකු හයියක් වෙලා හිටියේ. ඉතින් නංගි අයියා ආවේ නැති කියලා මං ඔයාලට ඉස්සරහදී කියන්නම්. අපි යාළුවයි ගෙදර යනවා. එතකොට කියන්නම්. දැන් අපි මේ ලස්සනට හදාගත්ත බැලුන් වැල එල්ල ගන්න තමයි හදන්නේ. ඉතින් ඒක එල්ල ගත්තට පස්සේ බලන්නකෝ ලස්සන කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් ඉතින් ඒ ටික විතරක් මදිනේ. මේසය හදා ගන්නත් ඕන. ඉතින් මම ඒකට මේ වගේ රෙද්දක් එලලා මගේ ළඟ තියෙනවා නිල් පාට සාරියක්. ඒ සාරියෙන් මම මේක ලස්සන කරගන්න තමයි හදන්නේ. ඉතින් ලස්සනයිද කියලා ඔයාලම බලන්නකෝ. ඉතින් ගොඩක් යාළුවන්ට අමතක වෙනවා වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආදරෙන් ඉල්ලනවා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේසෙ ලස්සන කරගත්තේ. දැන් ගොඩක් දුරට අපේ සැරසිලි කටයුතු ඉවරයි. ඉතින් මම ඊළඟට ඔයාලට ගේන්නම් බර්ත්ඩේ vlog එක ඉක්මනටම. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් මට දෙන්න. ඉතින් දැන් තියෙන්නේ මේසෙට මම මේ විදිහට බැලුන් 3ක් එල්ලගත්තා. ඉතින් ඊට පස්සේ මම හදාගත්ත කලින් වීඩියෝ එකේදී ඔයාලා දැක්ක කේක් එකත් මම මෙතනින් තියලා බැලුවා කොහොමද ලස්සනයිද කියලා. අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්න නම් එතකල් සතුටින් පරිස්සමෙන් ඉන්න. Thank you වීඩියෝ එක බැලුවට.